තෙරුවන් සරණයි. දැන් මේ ලෝකේ ලංකාවේ පවතින බුද්ධ ශාසන කටයුත්ත ගැන කතා කරන්න ඕන. බුද්ධ ශාසනය කොහොමද කරවන්නේ? බුද්ධ ශාසනය කොහොමද සුරකින්නේ? කොහොමද බුද්ධ ශාසනය ජනතාව අතර පැහැදුණු අයගේ පැහැදීම පිණිසත් නොපැහැදුණු අයගේ පැහැදීම පිණිසත් පැහැදුණු නොපැහැදුණු අයගේ වැඩි දියුණුව පිණිසත් වැඩි දියුණුවේ පැහැදීම පිණිසත් ශ්‍රාවකෙක් භික්ෂුවක් තෙරුන් වහන්සේ නමක් හැසිරෙන්න ඕම කොහොමද කියන එක. නා අපි ඒකට කලින් මේ තුරුණුවනේ ආශිර්වාදයට හේතු කරන කාරණාවක් අපි පිළිවෙල කරගමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. මේ උතුම් තිසරණේ සරණ යාම හේතුවෙන් මාහටත් අනුසත්යන්ටත් පලිබෝධ ඇති වෙන්නා වූ පලිබෝධ දුරු කරගෙන දුරු වෙච්ච පලිබෝධ ඇතුව මේ වචන ටික පැහැදිලිව මිනිසුන්ගේ හිත සතන් දිනත්වා. අපි පළවෙනියෙන්ම භාගතුන් වහන්සේගේ ධර්මය අපේ කාගවත් නෙවෙයි. භාගතුන් වහන්සේගේ ධර්මය බෙදා දීලා තියෙන 80 මහා ශ්‍රාවකයන් අර වෙන කාගවත් නෙවෙයි. භාගතුන් වහන්සේගේ ධර්මය දකුණට පැමිණිච්ච පිළිවෙතින් ඉඳලා වම අතෑරලා දකුණට පැමිණිච්ච පිළිවෙලේ ඉඳලා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල හතරක් අපි අවබෝධ කරගත්ත ඒ මාර්ගයේ තුල ඉඳගෙන ධර්මය කියනව ඇරෙන්න හැසිරෙනව ඇරෙන්න වෙන කාටවත් අයිතියක් නැහැ. මනාව බුද්ධ ශාසන චීවරධාරී කෙනෙක් මේ ගැන දන්නවා, නොදැන නෙමෙයි දන්නවා. එහෙනම් භාගතුන් වහන්සේගේ ශාසනයේ මේ සූත්‍ර මේ ගෙය්‍ය වේදල්ල මේ නවාංගු ශාස්ත්‍ර ශාසනයම පවතින්නේ චර්යාව මත. ඉතින් චර්යා පිටකය කියලා එකක් තියෙනවා. චර්යා පිටකය පවතින්නේ විනය පිටකේ මත. ඒ නිසා අපි මේක කතා නොකළ ඉන්න බෑ, කතා කළ යුතුයි. කතා කළ යුතු වෙන්නේ මෙන්න මෙහෙමයි. භාගතුන් වහන්සේ යම් මොහොතක යම් ශික්ෂාවක් පනවනවද ඒ භාගතුන් වහන්සේ දන්නවා ඒක ශ්‍රේෂ්ඨ පැනවීමක්. ඒ පැනවීම භාගතුන් වහන්සේගේ අභිමුඛයෙන්ම දේශනා කරපු දෙයක්. ඒක අපි රැකින්න ඕනෑයි ඒ බුද්ධ ශාසනයේ අංගපාංග නැති වෙලා යනවා. අනුකටක ශික්ෂාවන් මධ්‍ය සීලයේ කුඩා සීලේ මහා සීලේ කියන සිල් තුන නැති වෙලා යනවා නම් කෙනෙක්ගේ ගතිගුණ කියන ඒවා බොඳ වෙලා දී වෙලා යනවා. එහෙනම් ඒකට හේතු පනවල තියෙනවා භාගතුන් වහන්සේ චර්යා පිටකයත් විනය පිටකයත් කියන දෙක තුල. එහෙනම් අපි දන්නවා බොහෝ YouTube වල Facebook වල බණ කියන හාමුදුරුවෝ ඉන්නවා. උන්වහන්සේලා දැනගන්න යුතුයි පළවෙනියෙන්ම බණ හෝ යම් දෙයක් කියනවා නම් බුදු සාසනයට අයිති කටයුත්තක් කියනවා නම් කොහොමද මේ වටාපතක් තියාගන්න ඕන කියන එක. අපි මේවා ඉගැන්වුවේ නොයුතුයි. ඒ අය විසින් ක්‍රැස් කරගත්ත කර්මය ඒ අය ගෙවිය යුතුයි. ඒ නිසා අපි දකිනවා බොහෝ අසංවර දෙයක් මේ භික්ෂුන් අතර වෙදකම් කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. භික්ෂු කියන්න බෑ පැවිද්දෝ. මේ පැවිද්දන් මේ විදිහට හැසිරීම භාගතුන් වහන්සේ කිසිසේත් අනුදැන වදාලා නැහැ. ඒක විනය පිටකයේ බේසජ්ජ කන්දකේ දේශනා කරන්න කලින් නොයෙකුත් දේශනාවල එක්කොට කරලා තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕන මේ බුද්ධ ශාසනයේ විහිල්ල ගැනීම පුදුමාකාර භයංකරයි. පුදුමාකාර බිය උපදවන දේවල් තියෙනවා. ඒ නිසා යම් කිසි භික්ෂුවක් හෝ පැවිද්දෙක් මේ උතුම් චීවරය දරාගෙන භාගතුන් වහන්සේට මුවා වෙලා ආමිෂය හොයනවා නම් ආමිෂය මත තවත් පිරිස් මුවා වෙන්න කටයුතු කරනවා නම් ඒ කටයුතු වැරදි කටයුතු වෙන්න නිවැරදි කටයුතු නෙවෙයි. දූකුලා ඇවත් වෙන කටයුතු. මේ දූකුලා ඇවත් මොනවද කියලා දැනගන්න ඕන.
බුද්ධ ශාසනයක් හෝ පසේ බුදු නමක් පහළ වෙන කල්ප මගහැරිලා තමයි නැවත මනුෂ්‍ය ලෝකයට આવොත් ඉපදෙන්න වෙන්නේ. ඒ වගේම බුදු කෙනෙක් නොම ගැහෙන කටයුතු ධර්මයේ නොම ගැහෙන කටයුතු තමයි ඔහුට සිද්ධ වෙන්නේ. ඒ වගේම මහා නිරයන් වල ඉපදෙන සිද්ධ වෙනවා. මේක මම කියන දෙයක් නෙවෙයි. මේ අපේ ශාස්ත්‍රූන් බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්ම විනය අපට පනවලා දීලා තියෙන්නේ. අපි හැමදාම කියනවා වගේ මේ ධර්ම විනය අපට අයිති නැහැ. මහා කාශ්‍යප තෙරුන් වහන්සේටයි අයිති. ඒ හින්දා මේක මහා කාශ්‍යප විනය කියලායි අපි ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අපි දැනගන්න ඕන භාගතුන් වහන්සේ ගුණ වර්ණ අතරින් වරුණා කරපු එක මහා තෙරුන් වහන්සේගේ ගුණ කොපමණ තියෙනවද කියන එක අපි දන්නේ නැති වුණාට බුදුරේක දැනගෙන තමයි ඒ වචන මුවින් පිට කරලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා බොහෝ ගිහියෝ බොහෝ සිල්වතුන් බොහෝ රෝගීන් මුලා කරගෙන ඒ අයට කරන වෙදකම් කරන මේ චීවරේ මුවා කරගෙන වෙදකම් කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවනම් මේ විලි ලැජ්ජාව කියන මේ බය කියන දේ උපයෝගී කරගෙන මෙයාලා නැවත ධර්ම මාර්ගයට පව් සමා කරගෙන පැමිණෙසේක්වා. හේතුව අපි හැවුම එකතු වෙලා මේ ධර්ම විනය ආරක්ෂා කරගත්තේ නැතොත් අපිට සිද්ධ වෙන අනාගත දූ දරුවන්ට සිද්ධ වෙන අපෙන් දායද වී යුතු කරුණු කාරණා දායද වෙන්නේ නැත්නම් අපේ මිනි වලවල් වල අපේ ලංකාවේ දීපදු මිනිසු මේ බුදු ශාසනය රැක ගන්න අපිට ශාප කරයි. ඒ ශාපේ අපිට කවදාකවත් ගැලවෙන්න බැරි වෙයි. ඒ නිසා යහපත් දේවල් ඉගෙනගෙන යහපත් දේවල් වලින් කටයුතු කිරීම මේ සිංහලයාගේ නිහතමානී ගාම්භීර අවංක ප්‍රෞಢ ඉතිහාසයේ තියෙන්නේ ආංගී පුද්ගලයා තුළ. එහෙනම් මේක නැවතත් කියනවා මේ හේතුවෙන් සියලු දෙවිවරු බෝමාටු දෙවිවරු කිපිලා ඉන්නවනම් ඒ කිපීම හේතුවෙන් මේ පරිසරයේ මේ ලංකා භූමියේ යම් ආందోලනාත්මක සිදුවීම් සිදු වෙනවා නම් ඒ සිදුවීම් වලට කමා කරගෙන ධර්මයේ හැසිරෙන අයට ඒ බෝමාටු දෙවිවරු ආරක්ෂක දෙවිවරු අනුකම්පා කරලා ධර්මයේ හැසිරෙන අයට පමණක් අවස්ථාව මින් ඉදිරියට ලබා දෙනවා. ඒ වගේම අපි ඒ පිළිවෙත් අනුගමනය කරගෙන අපේ වීරිය උපදව ගන්න ඉදිරියේදී කටයුතු කරගන්න කියලා හැමෝටම සංවේගයෙන් ධර්මානුකූලව කියාසින්ද සිද්ධ වුණා. ඉතින් මේ ගැන අමනාප වෙන්න එපා. සත්‍ය කියන එක හැමදාම එකම තැනක තියෙන දෙයක්. තෙරුවන් සරණයි.